රාජපක්ෂ මැතිතුමාට අපේ ආරාධනය. ගරු අපේ සිද්ධමුල්ලේ මංගල ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම ආගමික පූජකතුමන්ලා අපේ කුරුක්කල්තුමන් මවිලුතුමන් ඇතුළු සියලුම ආගමික නායකයන් ඔබත් යනවා. අද ආණ්ඩුවේ හිරගෙවල් පෙන්නද්දී ආණ්ඩුවේ මර්ධනයට බය නැතුව තම දේශපාලන පක්ෂයේ වගකීම ඉටු කරමින් සැබෑ විපක්ෂයේ භූමිකාව රටේ ජනතාව වෙනුවෙන් ඉටු කරන්න අද නුගේගොඩට එක්රැස් වුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමන්ලා වගේම හිටපු මැති ඇමතිතුමන්ලා මං චාමරගෙන් අවසර ගන්න අපේ පාර්ලිමේන්තුවේ සහෝදරයා නිසා. මා හිතවත් කලාකරුවන්, වෘත්තිකයන්, වෛද්‍යවරුන්, විවසායකයන් වගේම අද අසීමිත බාධා මැද්දේ මේ ආණ්ඩුවේ මර්ධනයට බය නැතුව මේ ආණ්ඩුවේ මර්ධනයට බය නැතුව රටේ සැබෑ ජන මතය නියෝජනය කරන මගේ ආදරණීය අම්මා තාත්තා සහෝදරයා සහෝදරියා මිත්‍රවරුන්ගෙන් අවසරයි. අපි ඔබට හිස නමා ආචාර කරනවා ඔබේ හයියට, ඔබේ ශක්තියට, ඔබේ ආත්ම ශක්තියට කියන එකත් අපි ඔබ තමුන්නාසලට මතක් කරනවා. අපේ හාමුදුරුවෝ අද සමහරව අපෙන් අහනවා ඇයි මේ ඡන්දයක් නැතුව අපි එකතු වෙන්නේ කියලා. අහනව නේද? තවත් සමහරව අහනවා මොකද්ද මේ හදිසිය කියලා. තවත් සමහරව අහනවා මොකද්ද මේ ආණ්ඩුවෙනුත් අහනවා ඇයි මේ නුගේගොඩට ඇවිල්ලා මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. අපි වගකීමකින් කියන්නේ මගේ ආදරේ අම්මේ තාත්තේ අපේ පෞද්ගලික අරමුණු නෙවෙයි, අපි නියෝජනය කරන කඳවුර වගේම මේ රටේ ජනතාව නියෝජනය කරමින් ජනතාවගේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න අවශ්‍ය ඕනෑම මොහොතක ජනතාවාදී අරගලයකට නායකත්වය දෙන්න අපේ දේශපාලන බලවේගය සූදානම් කියන එක අපි පණිවිඩයක් දෙනවා. අද නුගේගොඩට ලක්ෂ සංඛ්‍යාතික අම්මා තාත්තා සහෝදරවරුන් මිත්‍රවරුන් එක්රාශී වෙලා ඉන්නේ ආණ්ඩුවට අන්න ඒ පණිවිඩය ලබා දෙන්නේ කියන එක අපි ආණ්ඩුවට මතක් කරනවා. අසීමිත බොරු කියලා බලයට ආවේ. අසීමිත බොරු කියලා. ආපු ගමන් IMF එක එලවනවා කිව්වා. IMF එක එලවනවා කියලා බලයට ආපු ආණ්ඩුව ආපු ගමන් IMF එක බදාගත්තා. අද අසීමිත බදු බරක්. මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට තමන්ගේ මිත්‍රයන්ට බදු සහන දෙනකොට ගමේ අහිංසක අම්මා තාත්තලා විවසායකයන්ට කුඩා ව්‍යාපාරිකයන්ට කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අසාධාරණ බදු ගහන ආණ්ඩුවට තමන්ගේ තිබිච්ච දේශපාලනික වශයෙන් මැතිවරණ වෙච්ච පොරොන්දු පැත්තක තියලා අසීමිත බදු බරක් අපේ රටේ ජනතාවට පටවන්න මේ ආණ්ඩුව අද කටයුතු කරනවා. රැකියා උත්පාදනය කරනවා කියලා බලයට ආපු ආණ්ඩුව දිනෙන් දින කර්මාන්ත ශාලා වැහෙනවා.
දරුවගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න උත්සාහ කරන ආණ්ඩුව තරුණයාගේ විරකියා ප්‍රශ්න විසඳුමක් දෙන්න මැදිහත් වෙන්නේ නැතිකොට ඒක මතක් කරලා දෙන්න විපක්ෂයේ අපිට වගකීමක් තියෙනවා කියන එකත් මගේ ආදරය අම්මේ තාත්තේ අපි ආණ්ඩුවට ඇඟිල්ල දික් කළා කියනවා කරුණා කරලා පච ගහන එක නවත්තලා දැන්වත් වැඩ කරන්නයි කියලා අපි ආණ්ඩුවට මතක් කරලා දෙනවා රාජ්‍ය සේවකයා විනාශ කළ දැම්ම එක පැත්තකින් අසාධාරණ විදිහට රාජ්‍ය සේවකයාගේ පලි ගන්නවා තමන්ගේ දේශපාලන උවමනාවට රාජ්‍ය සේවය හසුරුවන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න රාජ්‍ය සේවකයා පාවිච්චි කරනවා අවංක දක්ෂ රාජ්‍ය සේවකයෝ පැත්තක තියලා සමස්ත රාජ්‍ය සේවයම තමන්ගේ දේශපාලන ග්‍රහණයට ලක් කරගන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා ඒ තුලින් සමස්ත රාජ්‍ය සේවය කඩාගෙන වටනවා තවත් පැත්තකින් අපේ ආදරය අම්මේ තාත්තේ අද එක පැත්තකින් අධිකරණ පද්ධතියට බලපෑම් කරන්න ආණ්ඩුව උත්සාහ කරනකොට තවත් පැත්තකින් තමන්ගේ ග්‍රහණයට මෙරටේ පොලිසිය පවරගෙන පොලිස්පතිවරයාට අපි මතක් කරලා දෙනවා මම දැක්කා ඊ අතිගරු ජනාධිපතිතුමා කියනවා රාජ්‍ය සේවකයාට දේශපාලනය කරන්න එපා දේශපාලන ජනාධිපතිතුමා කරන්නල්ලු එහෙනම් අපි පොලිස්පතිතුමාටත් මෙරටේ ආණ්ඩුවට අසීමිත විදියට කඩේන රාජ්‍ය සේවකයන්ටත් සමහර නිලධාරීන්ටත් මතක් කරනවා ඔබ අවංකව ඔබේ රාජකාරිය ඉටු කරන්න ආණ්ඩුවත් එක්ක තියෙන දේශපාලන ප්‍රශ්නය අපි විසඳ ගන්නම් ඒක ආණ්ඩුවත් එක්ක කියලා අපි මතක් කරනවා ඒක අපි ආණ්ඩුවත් එක්ක විසඳ ගන්නම් ඒ හින්දා ජනාධිපතිතුමනි දැන්වත් ඔබට ඔබේ දේශපාලන යාන්ත්‍රණය මේ රටේ ජනතාවට දීපු පොරොන්දු ඉටු කරගන්න බැරි වෙනකොට ඒකට මේ රටේ අහිංසක පොලිස් නිලධාරියා වගේම ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදාව රාජ්‍ය සේවය පටලවා ගන්න ලෑස්ති වෙන්න එපයි කියලා අපි මතක් කරනවා. ඒකට රාජ්‍ය සේවය ආණ්ඩුව පටලව ගන්න එපා. ආණ්ඩුව එදා නම් ගොවි මහත්තුරු වෙනුවෙන් අමුඩේ ගහගෙන කුඹුරට බැස්සේ. නේ උදේ ඇමතුමා අමුඩේ ගහගෙන කුඹුරට බැස්සේ. එදා අමුඩේ ගහගෙන කුඹුරට බැරපු නායකයෝද ටයි කෝට් එක ගහගෙන කොළඹට වෙලා ඉන්නවා. ටයි කෝට් එක දාගෙන කොළඹට වෙලා ඉන්නවා. ගොවියගේ වී ටික විකුණ ගන්න විදියක් නැහැ. අල ගොවියෝ ටික අසරණයි. ලුණු ගොවියෝ ටික අසරණයි. තක්කාලි ගොවිය අසරණයි. වට්ටක්ක ගොවිය අසරණයි. ආණ්ඩුවට එළවලු ගොවියෝ ටික අසරණයි. ආණ්ඩුවේ පොහොර සානාදර ඉල්ලුවා මොකද්ද කියන්නේ? ගිහිලා පොහොර ගහ ගන්න පස්සේ දෙන්නම් කියනවා. ඕක ආණ්ඩුවෙන් අහ ගන්න ඕනේද පොහොර ගහ ගන්න ඕනේ කියලා අපි දන්නවා. වී මිලට එළවලු මිලට පළතුරු මිලට බුලත් ඉලත් එකතු කරන්න ඕනේද කියලා ආණ්ඩුව අපෙන් අහනවා. ඔව්. මිලට ගොවියගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ. ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක් පත් වෙලා තිනවා මගේ ආදරය අම්මේ තාත්තේ මිත්‍රවරුනි. අපේ රටේ වවනවා වෙනුවට පිටින් ගිනල්ලා කන්න දෙන එක ලාභයි කියලා විශ්වාස කරන ආණ්ඩුවක් අද අපේ රටේ ඉන්නේ. එහෙනම් අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා ගොවියට අත තියන්න ලෑස්ති වෙන්න එපා. ගොවිය ආරක්ෂා කරන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා කියන එකත් අපි ආණ්ඩුවට මතක් කරලා දෙනවා. ආවෙනම් හාල් මාෆියාවේ එක පෑන් පහරෙන් අයින් කරන්න. මොකද උනේ? අයින් කරා. හාල් මාෆියාව අයින් කරන කෙසේ වෙතත් දවස් 12කින් කැප් 1700ක් නම් ගෙනාවා. දවස් 12 කැප් 1700ක් නම් ගෙනාවා. ආවේ මාෆියාව අයින් කරන්න. එහෙනම් අපි ආණ්ඩුවට කියන්නේ ආණ්ඩුවේ ගරු ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට කැප් ඕන නම් ඒක වෙන ක්‍රම කෙහෙල්කන් දාගෙන ගමේ ගියාම ඒක ඔබේ ප්‍රශ්නයක්. මෙරටේ ජනතාවගේ බදු සල්ලි වලින් අසීමිත බදු ගහලා එන ආදායමෙන් ඔබට කැප් ගෙනල්ලා දේශපාලනය කරන්න නෙවෙයි ඔබ පත් කරේ. ඔබ දීපු පොරොන්දු ඉටු කරන්නයි මේ ආණ්ඩුව පත් කරේ. අද පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි වෙනකොට ඒ පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි වෙන ආණ්ඩුව දේශපාලනික වශයෙන් මර්ධනය කළා බය කරලා තමන්ගේ දේශපාලනය කරන්න උත්සාහ කරනවා. වරායෙන් කන්ටේනර් 320ක් පැන්නුවා. කුඩු අල්ලන්න එපා කියලා අපි කියන්නේ නැහැ. කුඩු අල්ලන්න
වරායේ පන්නපු කන්ටේනර් වල කුඩු ටිකක් අල්ලන්න. ආණ්ඩුවෙන් පෝෂණය ලබන සංවිධානාත්මක අපරාධකාරව ආරක්ෂා කරන ගමන් ආණ්ඩුවෙන් පෝෂණය ලබන සංවිධානක අපරාධකාරව ආරක්ෂා කරන ගමන් අපේ හාමුදුරුවෝ ආණ්ඩුව මොකද කරන්නේ? විපක්ෂයට චෝදනා කරනවා. හැබැයි විපක්ෂයට චෝදනා කරන ගමන් තමන්ගේ පක්ෂේ කට්ටිය අහුවෙනකොට ආණ්ඩුව මොකද අනිත් පැත්තට කරන්නේ? අපේ රෝහිත ඇමතුමාත් ඉන්නවා පිටිපස්සේ. ආණ්ඩුව මොකද කරන්නේ? තමන්ගේ ගුරුවරු, තමන්ගේ විදුහල්පති සංගමයේ අය, තමන්ගේ ශිෂ්‍ය සංවිධානයේ අය, තමන්ගේ කාන්තා සංවිධානයේ අය, තමන්ගේ විදුහල්පති සංවිධානයේ අය පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණලා අහුවෙනකොට මොකද ආණ්ඩුව කරන්නේ? ඒක මාධ්‍යට දාන්න තහනම් කරලා නියෝගයක් දෙනවා. මාලිමාවට සම්බන්ධ ජේවීපී එකේ ආසන සංවිධායකවරු අහුවෙනකොට මාධ්‍ය තහනම්. ඇයි ආණ්ඩුව පැහැදිලිවම දන්නවා ආණ්ඩුවෙන් පෝෂණය ලබන සංවිධානාත්මක අපරාධ කරුවන් කණ්ඩායමක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තෙන් ඒ සංවිධානාත්මක අපරාධ කරුවන් හරහා මේ රටේ විපක්ෂය මර්ධනය කරන්නත් ආණ්ඩුව සූදානම් වෙනවා. එහෙනම් අපි ආණ්ඩුවට කියන්නේ ඔය සෙල්ලම් හරියන්නේ නැහැ. කරුණාකර තමන් වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න. තමන් ජනතාවට දීපු පොරොන්දු ටික ඉෂ්ට කරන්නේ කියන මතක් කිරීම අපි කරනවා. අපේ හාමුදුරුවනේ තවත් පැත්තකින් මෙරටේ හෙළ සංස්කෘතියට මහා දෙමෙන්ද පහරක් එල්ල කරනවා. අධ්‍යාපනයේ නොගැලපෙන ප්‍රතිපත්ති ගේනවා. අපි දැක්කා තවත් පැත්තකින් මෙරටේ සංස්කෘතිය විනාශ කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. රාජ්‍ය අනුග්‍රහය ඇතුව සංස්කෘතිය විනාශ කරන සැලැස්මක් කුමන්ත්‍රණයක් මේ ආණ්ඩුව තුළ ක්‍රියාත්මක වෙනවා. ඒව අපි පෙන්නලා දෙනකොට ආණ්ඩුව මොකද්ද කියන්නේ? ඒක ජාතිවාදය කියලා හංවඩු ගහන්න උත්සාහ කරනවා. නෑ, ඒ ජාතිවාදය නෙවෙයි. ඇත්ත ඇතිසැටියේ පෙන්වන්න අපට කොන්දක් තියෙනවා කියන එකත් අපි ගරු ජනාධිපතිතුමාට මතක් කරලා දෙනවා මගේ ආදරේ අම්මේ තාත්තේ. මිත්‍රවරුනි, අද කාලගුණේ තරම් හොඳ නෑ නේද? මම ස්තුතිවන්ත වෙනවා අපේ සියලුම පක්ෂ නායකයන්ට. අපේ තලදා හිටු මන්ත්‍රීතුමින් එක්සත් ජාතික පක්ෂ ලේකම් මහලේකම්තුමිය, අපේ ලසන්ත ඇමතුමා මම දැක්කා ඉන්න අමර ඇමතුමා, දුමින්ද ඇමතුමා හිටියා. ඒ වගේම අපේ සුගීෂ්ඨර මහත්මයා අර පැත්තේ ඉන්නවා. විශාල පිරිසක් ඉන්නවා. වජිර මණ්ඩිතුමා ඉන්නවා. ඒ වගේ මේ අන්දෝ ප්‍රියදර්ශන යාපා මහත්මයා කතා කරන්න හිටියත්, සංජි වෙදිරිමාන මහත්මයා කතා කරන්න හිටියත් කාලගුණය නිසා කතාව ප්‍රමාද කරන්න අපි තීන්දුව කළා. එතුමාලා තීන්දුව කරා. ඒ ගැනත් මතක් කරන්න ඕනේ. අපේ හරෙන් ප්‍රියන්ත මහත්මයා කතා කරුවා. මහා දැවන්ත බලවේගයක් විදිහට අපි අද ගොඩනගෙනවා. ඉතින් අපි ආණ්ඩුවට අවසාන වශයෙන් මගේ ආදරේ අම්මේ තාත්තේ මතක් කරලා දෙන්නේ මේ පණිවිඩය හරියට කියව ගන්න. මේ පණිවිඩය හරියට කියව ගන්න. අපි ඔබට නිමල් සිල්වා සිල්ලාමතුමත් ඉන්නවා. අපි ඔබට මතක් කරලා දෙන්නේ ගරු ජීඑල්පී සමාජතුමනි, අපි ආණ්ඩුවට මතක් කරලා දෙන්නේ බොරුව නවත්තලා කරුණා කරලා වැඩ කරන්න පටන් ගන්න. ඒ වගේම ආණ්ඩුවට තව එකක් මතක් කරලා දෙන්න ඕනේ. මිත්‍රවරුනි, අපේ හාමුදුරනේ නැවක් හදන්නේ වරායේ තියලා නැවුගුරම් දාලා තියාගන්න නෙවෙයි. නැවක් හදන්නේ මහමූදේ ගමන් කරන්න. කුණාටු වලට අහු වෙනවා. සුළුසුලං වලට අහු වෙනවා. අභියෝග වලට මුහුණ දෙනවා. ඒ නිසා ගරු ජනාධිපතිතුමනේ, ආණ්ඩුවට අපි මතක් කරලා දෙන්නේ, ඔබතුමා ඇතුළු ඔබේ ආණ්ඩුවට අපි මතක් කරලා දෙන්නේ නැවක් හදන්නේ නැවුගුරම් දාලා අපේ හාමුදුරනේ වරායේ නවත්තලා තියන්න නෙවෙයි. නැවුගුරම් දාලා වරායේ නවත්තලා තියන්න නෙවෙයි. ඒ වගේම අපි ජන බලය ජනමතය ගොඩනගන්නේ ආණ්ඩුව පුළුවන් පළවෙනි අවස්ථාවේදී කරන්නයි කියන එකත් අපි ජනාධිපතිතුමාට මතක් කරනවා. ඒ හින්දා මේ පණිවිඩය කියව ගන්න, වැඩ කරන්න. මගේ ආදරේ අම්මා තාත්තා දහසකුත් අභියෝග මැද්දේ අද
නුගේගොඩ එක්රැස් වෙලා මහා ජන ගඟක් ලක්ෂ සංඛ්‍යාතික ජන ගඟක් අපේ දේශපාලන නායකයන් වෘත්තිකයන් ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වගේම නූතන පරම්පරාව නියෝජනය කරන මගේ අම්මා තාත්තගේ දරුවන් තාක්ෂණ ලෝකයක් දෙක්ක තාක්ෂණ විප්ලවයේ දෙක්ක ගනුදෙනු කරන මගේ අම්මා තාත්තගේ දරුවන් අද නුගේගොඩ ඒකරාශී වෙලා මේ මහා ජනගඟ ඒකරාශී වෙලා අපි ආණ්ඩුවට කියනවා වැඩ කරන්න බොරු කියන එක නවත්තන්න එහෙම නැත්තම් පුළුවන් පළවෙනි අවස්ථාවෙම මේ ආණ්ඩුව පෙරලන්න මේ බලවේගය කටයුතු කරනවා කියන එකත් මතක් කරමින් මාගේ විරෝධාර ජනතාවට ජය වේවා මාගේ විරෝධාර ජනතාවට ආදරේ අම්මා තාත්තට අපේ පක්ෂ නායකයන්ට මාතෘ භූමියට මහා සංඝරත්නයට ආගමික නායකයන්ට ඒ වගේම මේ මහ පොළවේ පය ගහලා ජීවත් වෙන මගේ ආදරේ අම්මා තාත්තා සහෝදරයා සහෝදරියා ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් පතමින් තෙරුවන් සරණ පතමින් මානීය වෙනවා. ජාතියට මඟ කියන නායකයෙක් රටට අවශ්‍ය නායකයෙක් ජාතියේ අනාගතය වෙනුවෙන් පහළ වන නායකයෙක් අද ජාතික මහා ජන හඬ වෙනුවෙන් ඓතිහාසික නුගේගොඩ ජනතාවට අපේ ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා.